ආදරණීය අම්මලා තාත්තලාට අද මම මතක් කරලා දෙන්න යන්නේ දරුවෝ ඉස්සරහ කතා කරද්දි අපි හරිය පරිස්සම් වෙන්න ඕනේ. ඒකට හේතුව තමයි දරුවෝ හැමතිස්සෙම වැඩිහිටියන්ව අනුගමනය කරනවා. එයාලා කරන දේවල් තමයි කරන්න ආස. එයාලා කියන දේවල් තමයි කියන්න ආස. ඒක හින්දා අපි හැමතිස්සෙම අපි මොන හරි වචනයක් කතා කරනකොට දරුවෙක් ළඟ ඉන්නවා නම් හරිම පරිස්සම් වෙන්න ඕනේ. මම ඒකට එක උදාහරණයක් කියන්නම් මේ ළඟදි වෙච්චි. ඔයාලා දන්නවනේ මේ කාලේ හැමෝම මේ විපතටපත් වෙච්ච අයට ආධාර දෙන්න එකතු කරනවා. අපේ රටේ ඇත්තටම හරිම පරිත්‍යාගශීලී අය ඉන්නේ. මම මේ කියන්නේ අන්න ඒ වගේ කතා ඒ වගේ දෙයකදී වෙච්ච දෙයක්. මම ගිය සතියේ බඩු වගයක් ගන්න ෂොප් එකකට ගියා. ඒ ෂොප් එකේ ඇවිල්ලා හිටියා අම්මෙකුයි පුතෙකුයි. ඒ පුතා හරියට කතා කරනවා. ඉතින් ඒක හින්දා මම චූටි බබෙන් නෙමෙයි කතා කරනවා කියලා මාත් පොඩ්ඩක් එයා දිහා බලන් හිටියා. ඒ වෙලා එයා කරන්නේ කාට් එකට 17 ගොඩාක් ඒක අරගෙන ඇවිල්ලා දානවා. මම ඉතින් තේරුම් ගත්තා මේ විපතටපත් වෙච්ච අයට දෙන්න හදන මේ ආධාරයක් තමයි කියලා. ඉතින් මම තවත් බලන් හිටියා. එතකොටම එතනට ආවා ඒ අම්මගේ යාළුවෙක්. ඒ අම්මගේ යාළුවා ඇවිල්ලා ඔයත් ආධාර වලට බඩු දෙන්න හදනවාද අපිත් දෙනවා අපිත් මේ මාත් ඒකට තමයි ගන්න ආවේ කියලා ඉතින් ඔන්න දැන් දෙන්නගේ කතාව ගියා මම බලන් හිටියේ දැන් බබා 17 වෙනම සබන් වෙනම ඒ වගේ ලස්සනට අස්කන මමත් ඉතින් ආසාවට බලන් හිටියා. එතකොට මට ඇහුණා අම්මා කියනවා අනේ බලන්නකෝ කන්දක් පිටින් නාය ගිහින්නේ අපි මේ එතනට තමයි ඒගොල්ලෝ ඉන්නේ ඉස්කෝලේක එතනට තමයි දෙන්න යන්නේ මේ කරුමේනේ මුළු මේ ගෙයක්වත් ඉතුරු වෙලා නැහැ කියලා අන්න බලන්න. එයා ගොඩාක් හොඳ වැඩක් කරන්නේ නේද? නමුත් අර චූටි වචනයක් පාවිච්චි කරා. මොකද්ද? කරුමේ කියන එක. දැන් ඔයාලගේ අතින් උනත් ඒක වෙන්න පුළුවන්. අපි වැරද්දක් කරන්නේ දැනගෙන නෙමෙයිනේ නේද? අපි දන්නවනම් ඒ වැරද්ද අපි කරන්නේ නේද? ඉතින් ඒ වගේ තමයි ඒ අම්මත් හිතුවේ නෑ. නිකන් කිව්වා කරුමේට කියලා. ඒ වෙලාවේ බබාට ඒ වචනේ අහනවා විතරයි. අම්මට තට්ටු කර අහනවා. මේ කරුමෙට ධම්මේ යට උනේ කරුමෙට ධම්මේ යට උනේ කරුමෙට ධම්මේ කන්ද පාත් වෙන්නේ කියලා වචන එයාට ගොඩාක් ප්‍රශ්න ගොඩ. ඉතින් ඔයාලා දන්නවනේ චූටි බබෙක් අහන්නේ හිමින් නෙමෙයිනේ. මුළු ෂොප් එකටම හැඳ කෑ ගහලා අහනවා. ඉතින් අම්මා හරිය අසරණයි එතන අම්මා අසරණනවා. අම්මා බබාට මෙහෙම කෑ ගහන්න එපා කියලා බබාගේ කටත් වහනවා. ඉතින් මම මේ කතාවෙන් ඔයාලට කියන්නේ අන්න දැක්කද අම්මා කරේ හොඳ වැඩක්. ඒ කියන්නේ බඩු එකතු කරලා ලොකු ආධාරයක් දෙන්න යන්නේ. නමුත් එයා ඒ වචනේ පාවිච්චි කරපු එක වැරදිනේ කතාව නේද? ඇත්තටම එයා දන්නේ නැතුව කරේ. ඒ වෙලාවට ඔයාලට කියන්න පුළුවන් ඔය වගේ අවස්ථාවක බබාටත් අනාගතයටත් ආදර්ශයක් වෙන විදිහට මේ කියන්න පුළුවන්. අනිත් යාළුවා එක්ක කතා කරන්න තිබුණේ අනේ බලන්නකො කන්දක් ළඟනේ ගේ හදලා තිබ්බේ. එතකොට කන්ද ළඟ ගේ හැදුන හින්දානේ යට උනේ. අන්න ඒ වගේ කතාවක් තමයි දරුවෝ ඉස්සරහා කියන්න ඕනේ. ඇත්ත කතාවත් එයාලා දන්නවනම් හිතන්නකො චුට්ටක්. එයාලා හිතුවනම් මේ කන්ද නායයයි කියලා. එයාලා ඒ කන්ද ළඟම ගේ හදා ගන්න යන්නේ. එයාලත් දන්නේ නැතුව හැදුවේ. ඉතින් අපිත් අපේ දරුවන්ට හොඳ ආදර්ශයක් දෙන්න පුළුවන් මේ අවස්ථාවේ. එයාලා අවදානම් තැනක දැන් එයාලා වැඩිහිටියෝ වෙනවනේ. වැඩිහිටියෝ වුණාම එයාලට මේ දේවල් චූටි කාලේ වෙච්ච දේවල් හොඳට මතක් වෙනවා. එයාලා අවදානම් තැන්වල ගෙවල් හදන්නේ නැතුව යනවා. හරිද? ගෙවල් හදන්නේ නැතුව දැන් ඔයාලා කියයි ටීචර් මේ ඔය ටීචර් ඔහම කිව්වට මේ පොඩි ළමයින්ට ලොකු නම මතක් වෙන්නේ නැහැ නේ. මතක් වෙනවා හොඳට. හරිද? මං කියන්නම් මං කියන්නේ මට පුතාලා දෙන්නෙක් ඉන්නවා කියලා. එයාලා දැන් ගොඩක් තරුණයි. එයාලා කියන්නේ එයාලා මේ ප්‍රශ්න වෙන්නත් කලින් ඉඳන් හැමතිස්සෙම කියන දෙයක් තමයි ගෙයක් හදනකොට මේ අපි ගෙයක් හදන වෙලාවට නායේ යන්නේ නැති අපි ගෙයක් හදනකොට අවදානම් නැති තැනක හදන්න ඕනි කියන එක එයාලා කියනවා. ඒකට හේතුව මොකද දන්නවද? මම ඉස්සර යාලට චූටි කාලේ දැන් ඔයාලා දන්න අතීත කාලේ වැහලා ගම් වතුර වෙනවා ඒ වගේ දේවල් වෙනවනේ හැමතිස්සෙම. ඒ වගේ අවස්ථාවල මම කියලා එයාලා කියනවා අම්මා කියලා තියෙනවනේ අන්න බලන්න. දැන් ඔයාලට දැන් තේරෙනව නේද මේකෙන්? එයාලට අර චූටි කාලේ කිව්ව දේ එයාලගේ වැඩිහිටි කාලේ හරියට එයාලට කැනේ මතකේ රැඳෙනවා. එතකොට එයාලත් දැන් අපි කරන දේවල් වලින් තමයි එයාලගේ ජීවිතත් ලස්සන වෙන්නේ. ඉතින් මම මේ
ගොඩාක් දේවල් කියලා ඔයාලට මේ කියන්න හදන්නේ හැම තිස්සෙම අපි ඕන තැනකදී වචනයක් පාවිච්චි කරද්දී බබා හරි බබෙක් කියන්නේ මං කියන්නේ චූටි බබෙක් නෙමෙයි පාසල් යන ලොකු මේ දරුවෙක් වුණත් කමක් නැහැ යාලා වුණත් අපිව තමයි ආදර්ශයට ගන්නෙ එයාලා ඉස්සරහට අපි කතා කරනකොට හරිම පරිස්සමෙන් කතා කරන්න ඕනේ